දසනායක මහත්තයා. මොකෝ? හදිස්සිය? ආරංචි නැද්ද වැඩි? ක්ලියරන්ස් පොලිසියෙන් අල්ලගෙන. දන්නවා. ඒ ගැන එච්චර හිතන්න එපා. හිතන්න එපා කියලා හරියන්නේ නැහනේ. පොලිසිය මගේ පස්සෙන් පැන්නුවොත්. දසනායක මහත්තයා බය වෙන්න එපා. දැන් මේ ගේම් එක දසනායක මහත්තයා දෙන්න කිව්වා කියලා කොහොක්වත් සාක්ෂියක් නැහැනේ. හරි. දසනායක මහත්තයා ක්ලීටස්ට කීයක් දෙන්න පොරොන්දු වුණා? ලක්ෂ 8ක්. දෙකක් ඇඩ්වාන්ස් දුන්නා. ලක්ෂ 8ක්. දෙකක් ඇඩ්වාන්ස්. ඒ කියන්නේ දසනායක මහත්තයාට ලක්ෂ 6ක් ලාභයි. හරි. දෙච්ච දේ වුණා. දැන් දසනායක මහත්තයා ඒ ගැන එච්චර හිතන්න එපා. මාත දැන් යන්නකෝ. ක්ලීටස්ව පොලිසියට මාට්ටු කරලා දුන්නේ මම. ඒ මහත්තයාට තියෙන ආදරයෙන්. දැන් ඉතින් ක්ලීටස් එල්ලුම් ගහලා. මහත්තයාට ලක්ෂ 6ක් ඉතුරු. ඒ ලක්ෂ 6ෙන් මහත්තයා මාතගේ වැඩක් කරා. මහත්තයා කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මහත්තයාට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් මට කියන්න. මට දෙන්න. Nande? Nande? පුතේ ගමේ ආවද? ඔව් නේද මේ ගොඩ දවසින් ආවෙත් නෑනේ. නන්දත් බල්ලන්නේ කියලා. මං ඉතින් තට්ට තනියම ඔය ගෙවල් මුර කරගෙන ඉන්නවා පුතේ. අහල පහල පුතාගේ අම්මයි අප්පච්චි නොහිටින්ද මං ඉතින් මේ පාළු ගෙදර තනියම. ඒක නෙවෙයි. කොහොමද පුතාගේ වැඩ කටයුතු හොඳින් කරගෙන යනවද? වර්ධන නැරෙන්ද? කොච්චර දෙයක්ද පුතේ. ඉඳලා හිටලා හරි ගමේ ආවොත් මාවත් බලලා යන්න එන්න. මට මදුව අමතකෙන්නේ නෑ නේද? මම මදුවට තාමත් ආදරේනේ. මම හැමතිස්සෙම මදුව මතක් වෙනවා. මොනවා කරන්නද පුතේ? මදුව අපිත් එක්ක ජීවත් වෙන්න ගෙනල්ලා තියෙන පින් ඉවරයි. ඒකයි නේකි අපිව දාලා ගියේ. අනේ මට මේවා මතක් වෙනකොට මගේ පපුව හොස් ගාලා දාලා පිච්චිලා යනවා. නන්දේ මං අර එදා නන්දෙන් අහපු ප්‍රශ්නේ මං අද තාන්නද? ඒ මොකද්ද? මදුවට තව සහෝදරයෙක් ඉන්නව නැන්දේ? ලියුම් සහෝදරයා. මට විසඳ ගන්න ප්‍රශ්න ගොඩක් තියෙනවා නැන්දේ. ඒකයි මම යන්නේ. ඇයි පුතාට කවුරු හරි මොනවා හරි කිව්වද? නෑ නන්දේ. මම කවුරුත් මුකුත් කිව්වේ නෑ. ඒත් මගේ හිත මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයනවා නන්දේ.
මදුට මදු විතරමයි පුතේ හිටියේ. එයාට වෙන නියුන් සහෝදරියෝ කවුරුත් හිටියේ නෑ. අනිත් එක දැන් පුතා මදුව අමතක කරලා දාන්න. ඔයාට අනාගතයක් තියෙන්න එපා. දන්නේ නැහැ. කවුරු වුණත් අපි දෙන්න දිහා බලාගෙන ඉඳලා මාව දැක්ක ගමන් ගියේ. ගාමිණී ගෝලෙක්වත්ද? කියන්න බෑ. ගාමිණී අය මිනිස්සු මේ හැමතැනම ඉන්නවද? ඇයි මාලිකා මේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ? හා? මොකක්ද යාට තියෙන උමනාව අපි ගැන හොයන්නේ? ගාමිණී අයියා මට සෑහෙන්න උදව් කරලා තියෙනවා ගගන. මිනිහෙක් මිනිහෙකුට උදව් කරන්න ඕනේ තමයි. ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කරදරයක් වෙලානේ තියෙන්නේ. මාලිකාමේ මම කැමති නෑ කවුරුවත් අපේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහනවා. ඔයා විතරක් නෙමෙයි ගගන මාත් කැමති නෑ. ඒත් ඉතින් මොනවා කරන්නද? මම ඉන්නේ ගාමිණී අයියාගේ වත්තේනේ. ඒක තමයි මේ හැම ප්‍රශ්නයකටම මුල. මම වාට වෙන බෝඩිමක් කරලා දෙන්නද? වෙන බෝඩිමක්? එතකොට කාවින්දි තනි වෙනවනේ. කාවින්දි මාලිකා ගාමිණී වගේමත් ඔය කාවින්දිත් අපේ ඇෆෙයාර් එකට විරුද්ධයි. අනික ඔයාගේ හොඳම යාළුවා වගේ හිටියට කවුද දන්නේ හිතේ මොනවද තියනවද කියලා? හා? කාවින්දි නම් එහෙම නෑ. හරි. වා කවුරුවක් ගැන හිතන්න එපා. මම වාර වෙන බෝඩිමක් හොයලා දෙන්නම්.